Hi friends, කොහොමද ඔයාලට? ඔන්න මම ඉස්සෙල්ලම පළවෙනි වීඩියෝ එකට ගේන්න හදන්නේ mango and papaya juice එක. දැන් ඔන්න අපි ලෑස්ති වෙන්න ඉස්සෙල්ලම mango ටික හොඳට සෝදලා ඔන්න දැන් සෝදගෙන ඉවරයි. ඊට පස්සේ අපි අඹ ගෙඩි ටික ඔක්කොම පීල් කරගන්න ඕනේ. හොඳට ඉදිච්ච ලස්සන පාට තියෙන අඹ ගත්තොත් හොඳ රස ජූස් එකක් ඔයගලන්ට හදාගන්න පුළුවන්. පාටත් ලස්සනයි එතකොට. මම මේකට පපාය ගෙඩියකුත් අරගත්තා. ඒකත් හොඳට ඉදිච්ච ගෙඩියක්. ඒකත් පොඩියට කපා ගන්න. දැන් අපි අඹ ටිකත් ඒ විදිහට ඔන්න දැන් අපි අඹ ටිකත් ඒ විදිහටම හොඳට කපලා පොඩි පොඩි කෑලි වලට කපා ගමු. දැන් අපි ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරන්න හදන්නේ. මැංගෝ ටිකයි පපාය ටිකයි ඔක්කොම එකට දාගමු. සීනිත් මේස හැන්දක් විතර අපි දාගමු. අයිස් කැට් ටිකකුත් දාගමු. ඔයගොල්ලන්ට වතුර ඕනේ නම් වතුර ටිකකුත් දාගන්න. එහෙම නැත්නම් අයිස් විතරක් ඇතිනම් ඒත් කමක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. හොඳට බ්ලෙන්ඩ් කරනවා. ටිකක් වැඩිපුර වෙලාවක් බ්ලෙන්ඩ් කරන්න. නැත්නම් පළතුරු වල කෑලි වගේ තියෙන නිසා වැඩිපුර බ්ලෙන්ඩ් කරන්න. හොඳට එතකොට තික් වෙලා එනවා ජූස් එක. අන්තිමට අපි ලෙමන් ටිකකුත් දාමු. ඒකෙන් රස ගොඩක් වැඩි. හරි, දැන් ජූස් එක රෙඩි. බලන්න ලස්සන පාටට හරිම රස ජූස් එකක් අපිට මේකෙන් හදා ගන්න පුළුවන්. ඔන්න ඔයගොල්ලෝ කැමති නම් අයිස්ක්‍රීම් වලිනුත් ස්කූප් එකක් දෙකක් මේකට එකතු කරගන්න. හරි, එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම මේක try කරලා බලන්න. මේ වගේ ජූස් එකක් හදාගත්තොත් ඔයගොල්ලන්ට ගෙදරට කවුරුහරි විසිටර් කෙනෙක් ආවම ඔයගොල්ලන්ට ලස්සනට මේ වගේ ජූස් එකක් දෙන්න පුළුවන්. එහෙනම් try කරලා බලන්න.